අර මිනිස්සයාට කියන්න මං ගෙදර නැහැ කියලා. එයා මගෙන් බොන්න සල්ලි ඉල්ලන් එන්නේ. ඔහු සල්ලි විතරක් නෙමෙයි ඉල්ලන්නේ. මගෙන් ඇඳුනුත් ඉල්ලනවා. ඒක මහා කරදරයක්. ඔහු පොලිසියට අල්ලලා දෙන්න. අපි මේක ට්‍රාන්ස්ලේට් කරමු. අර මිනිස්සයාට කියන්න මං ගෙදර නැහැ කියලා. එතකොට මේ කමාන්ඩ් එක. අර මිනිස්සයාට කියන්න tell. අර මිනිස්සයාට කියන්න that man. this book, that book ඒවා දන්න දේවල්. that man එක noun එක. එතකොට go home. කමාන්ඩ් එකනේ ක්‍රියාපදයෙන් පටන් ගන්න. tell that man. මම ගෙදර නැහැ කියලා. I am in the classroom. මං ඉන්නේ පන්ති කාමරේ. අන්න ඒ වගේ තමයි වාක්‍යයට. I am is වාක්‍යයට. ගෙදර කියන at home එක idiom එකක්. ඒතර ඔයාගේම ගෙදර තමයි ප්‍රකාශන at home. ඒතර වෙන කෙනෙක් ගෙදර නම් at home කියන්න බෑ. ඒතර I am. මමනේ I am not at home. මම ගෙදර නෑ. ඒතර tell that man that I am not at home. ඕන that time කරන්න පුළුවන්. එයා මගේ බොන්න සල්ලි ඉල්ලනවා. ඒතර ක්‍රියාව කරන්නේ he සල්ලි ඉල්ලන් එන්නේ. එයා මගෙන් බොන්න සල්ලි ඉල්ලන් එන්නේ. ඒතර මේක තියෙනවා බොන්න drink එනවා come සල්ලි ඉල්ලනවා. ඒකට කියන්නේ ask for. ඒතර ක්‍රියාපද තුනක් තියෙනවා. ඒතර මුලින්ම කරන්නේ එන එක. ඊට තමයි සල්ලි ඉල්ලන එක අන්තිමට කරන්නේ බොන එක. ඒතර ask somebody for something. යමක්ගෙන් කෙනෙක් ඉල්ලලා අහනවා. ආපහු දෙන්න නෙමෙයි ask for කියන්නේ. ඒක දැන් අදාළ verb එක ask එකේ Google කරලා බලන්න. Oxford එකේ බලන්න. එතකොට to drink ඒ verb එක සම්බන්ධ කරලා to ask එක සම්බන්ධ කරලා to. ඒතර present continuous වලින් කියන්නේ මේක මේ වෙලාව කරන එකක් වෙන්න පුළුවන්. නමුත් මේ දවස්වල මේ සිටුේෂන් එක වෙනවා. ඒතර සල්ලි money ද දාන්න ඕනේ uncountable. ඒතර he is එයා කියන්නේ he පිරිමියෙක් නම් he කියන්නේ නම් she. He is coming to ask me. මගෙන් ඉල්ලන්නේ ask me for money මොකටද බොන්න to drink. He is coming to ask me for money to drink. ඔහු සල්ලි විතරක් නෙමෙයි ඉල්ලන්නේ මගෙන් ඇඳුනුත් ඉල්ලනවා. මේකට කන්ජන්ක්ෂන් එකක් තියෙනවා not only but also කියලා. මේ අදහස ප්‍රකාශ කරන sentence මේක වෙන වෙන ක්‍රම විදිහට හදනවා. ඔක්කොම පැහැදිලි කරන්න බෑ මේ වීඩියෝ එකේ. ඒතර ask for තමයි ඒක අදාළ verb එක. එක verb එකයි තියෙන්නේ දුකම ඉල්ලන එක. ඒතර present continuous මේකත් මේ දවස්වල වෙන්නේ I am eating. present continuous කියන්නේ verb එක ing. money ඇඳුම් clothes බහුවචන s අරක uncountable money එක. ඒතර he is එතන not only sentence but also sentence එක මැදට දාගන්න පුළුවන් අන්තිමට දාගන්න පුළුවන්. ඒතර වෙනස් වෙනවා. මම මැද දාලා කියන he is not only asking for money but he is also asking for clothes. ඒක මහා කරදරයක්. කය disturbance එකක් නෙමෙයි මේකට intrusion කියලා. මේ ඔක්ස්ෆර්ඩ් ඩිබන් මේක හරිම definition එක intrusion එකක් කරදරයක්. ඒ සිටුේෂන් එකද මේ වත්තර ඇතුළේලා කරන කරදරේනේ මේ කරන්නේ. ඒකට අපි කියන්නේ intrusion එකක්. ඒතර it is a pen එක පෑන නැගේවා I am is a වාක්‍යයට. ඒතර it is an intrusion. එක මහා කරදරයක්. ඊට පස්සේ ඔහු පොලිසියට අල්ලලා දෙන්න. මෙතන තියෙන විදිහට හදන්න බෑ. මෙතන call කියන verb එක දාලා command එකක් විදිහට නේද go මොකේ ක්‍රියාපදයෙන් පටන් පොලිසිය කියනවා call the police. ඒතර ඔහු කියන එකට අපි විතර අදාළ කියන to him නේ on him. call the police on him. ඒතර එහෙම තමයි ඒක හැදෙන්නේ.